හායි මම ප්‍රසාද්. ඉතින් මේ ප්‍රසාද් vlogs channel එකේ දාන පළවෙනි වීඩියෝ කිව්වට මම මේක අද දාන්නේ මාර්තු 10. මාර්තු 10 දාලා මම මේක ෂෙඩියුල් කරනවා ජූනි 10 වෙනිදාට වැටෙන්න. ඒකට හේතුව තමයි දැන් ඉඳන් මාස 3කට පස්සේ කියන්නේ මාර්තු අප්‍රේල් මැයි ඊට පස්සේ ජූනි 10 වෙද්දී මාස 3ක් වෙනවා අද ඉඳන්. අද මාර්තු 10නේ. එතකොට අද ඉඳන් මාස 3ක් ඇතුළත මම චැලෙන්ජ් එකක් දාලා තියෙනවා මෙන්න මේවා මේ පේනවා වගේ. ඒ කියන්නේ මේ බෝඩ් එකේ පේනවා වගේ. එතකොට මම මේක ෂෙඩියුල් කරලා දාද්දී ජූනි 10 වෙනිදා තමයි මේ වීඩියෝ එක වැටෙන්නේ. එතකොට මම මේ දාලා තියෙන ගෝල්ස් 12 සාර්ථක කරගෙනද නැද්ද කියන එක බලා ගන්න තමයි මම මෙහෙම ෂෙඩියුල් කරන්නේ. එතකොට ඒක වැටෙයි මට සමහරට අමතක වෙලා තියෙන්නේ මේක මෙහෙම එකක් දැම්මා කියලා සමහරලාට කරේ නැත්තම්. එහෙම වෙද්දී මම මේ ටිකෙන් මේ 12න් අඩුම 10ක්වත් කළා දින් නැත්තම් බොහෝ විට මේ අඩුම 10ක්වත් කළා තියෙන්න ඕන වගේ එකක් තියෙනවා. හරිද? එතකොට මේ ගෝල්ස් එක මොනවද කියලා බැලුවොත් පළවෙනි එක තමයි. දැන් මේකේ තියෙනවා next 3 months. ඉතින් සද්ද ඇහෙන්නේ නැති වෙයි මොකද ෆෑන් එක දාලා හින්දා. එතකොට next 3 months goals ජූනි 10 කියලා තියෙන්නේ. පළවෙනි එක තමයි 50k subs. දෙකක්. ඒ කියන්නේ 50k subs කියන්නේ මගේ main channel එකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රසා. දෙවෙනි එක ප්‍රසා vlogs. ප්‍රසා talks. එතකොට මේ දෙකකින් දෙක 50k ගන්න පොඩ්ඩක් try එකක් දෙන්න තමයි බලන්න. 50k ව ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. 50k වලට ලඟ වෙලා වගේ තිබ්බත් සමහරට අර සාමාන්‍යයෙන් ඒක අර 50k ම නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට 20k හරි මොකක් හරි 30k හරි වගේ යනවා නම් ඒ ගන්න තියනවා නම් good. ඊට social media accounts වල 50k. ඒ කියන්නේ social media කියන්නේ Facebook, Instagram, TikTok කියන මෙන්න මේ මොකද උනේ ගන්දුනාද හරි වල හරි 50k කියන්නේ ඒකට social media වලයි 8k. ඊට පස්සේ YouTube mini series production එකක්. ඒ කියන්නේ YouTube එකට මම පොඩි series එකක් දාන්න කියලා බලාපොරොත්තු වෙනවා. මේ channel එකේ නෙවෙයි වෙන channel එකක C+ Studio කියලා channel එක. ඊළඟ එක තමයි financial stability step 1 කියන එක. يعني financial stable වෙනවා කියන එකේ පළවෙනි step එක. ඒක මම හිතාගෙන ඉන්න විදිහට හරි ගියාද කියලා මම මේ වීඩියෝ එක වැටෙද්දි එකට comment එකක් විදිහට දානවා. ඊළඟ තමයි teeth. ඊට දත්වල පොඩි කේස් එකක් තියෙනවා. ඒක හදා ගන්න ඕනේ. ඊට පස්සේ back acne වගේ කොන්දේ පොඩි අපි වගේ තියෙනවා. ඒක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ice ඇස්වලට පොඩි බෙහෙත් වගේක් ගන්න තියෙනවා. يعني පේන්නේ නැති කේස් එකක් කණ්ණාඩි දාන්න වගේ කේස් එකක් වගේ තියෙනවා. ඒක හදා ගන්න ඕනේ. ඊළඟ 8 වෙනි එක driving license ගන්න ඕන. ඉතින් මෙච්චර කාලෙක ඉඳලා තාම driving license ගත්තේ නැහැ. ඒක ගන්න ඕන. ඒකට අදාළ වැඩේ කරන්න ඕන. ඊට පස්සේ 9 තමයි body transformation. body transformation එකේදී අනිවාර්යයෙන්ම මම සීනි ඊට පස්සේ තෙල් ඊට පස්සේ ලුණු ආහාර අඩු කරනවා. එතකොට සහ ඒකත් එක්ක exercise කරනවා. එතකොට transformation එකක් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ 10 end of confusion එක confusion කියන්නේ ගණන් ගන්න. confusion එක කියන්නේ මම මොකද්ද කරන්නේ අයියෝ මොකද්ද වෙන්නේ මොනවද දන්නේ දැන් මොන වගේ දෙයක්ද මම කරන්න ඕන අරකද මේකද වගේ අර කතන්දර ටික නැති වෙලා තියෙන්න ඕන අඩු වෙලා තියෙන්න ඕන සිරාවම නැති වෙලා තියෙන්න ඕන දැන් හරි දැන් පාත් එකේ ඉන්නා වගේ ෆීල් එකක් දැනෙන්න ඕන ඒ කාලෙ වෙද්දි ඊළඟ 11 cut all the bad habits කියන්නේ කරන ඔක්කොම නරක වැඩ නවත්තලා තියෙන්න ඕනේ වෙද්දි ෆෝන් බලන එක masturbation ඊට පස්සේ social media අනවශ්‍ය විදිහට පාවිච්චි කරන. ඊට 12 social media detox. ඒ කියන්නේ social media එක අනවශ්‍ය විදිහට උඩට පල්ලෙහාට යන එක නවත්තලම තියෙන්න ඕන. මම කරන හැමදේම YouTube එකට වීඩියෝ දාන එක විතරයි වෙන්න ඕන. YouTube එකට වීඩියෝ දාන එක, Facebook එකට වීඩියෝ දාන එක විතරයි. consume කරන්නෙම නැති වෙන්න ඕන. ඉතින් අද මම තව වීඩියෝ එකක් දානවා. ඒක part 2. ඒක ඉන්නේ සැප්තැම්බර් 10. ඒක 6 months වෙනවා. එතකොට මාර්තු, අප්‍රේල්, මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර්. එතකොට මාස 7ක් විතර වෙනවා part 2 එක වගේ කියලා ඒක දාද්දි මම ඒකේ වීඩියෝ එක දානවා අදම මේ විදිහට මේක මකලා මේ විදිහට goals එක දාලා එතකොට බලමු මම මාස 6 දී ඒක කරලා තියනවාද කියලා. එතකොට ඒක සැප්තැම්බර් 10 වෙනවා. එතකොට මම සමහර විට මේක තව මම වීඩියෝ දාන ඉස්සර අනිවාර්යෙන්ම මම මේ channel එකට වීඩියෝ සමහරට දාගෙන ඇවිල්ලා ඇති මේ වීඩියෝ එකෙද්දි
ඒතකොට සමහරට මට හොඳ ඔඩියන්ස් එකකුත් දැන් බිල්ඩ් වෙලා ඇති නැතුවත් ඇති ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අනිත් channel වල මම ලොකුටම බිල්ඩ් කරන්න බලනවා. බලමු මොකද වෙන්නේ කියලා. මේ වීඩියෝ එක ආවට පස්සේ මේකේ මොනවා කරලා තියෙනවද හරියට එකක්වත් කරලා තියෙනවද කියලා බලමු.